ඇදුනා නියම අපෝ මොකද කොයේ කිලෝවාසී අම්මෝ මොකද යදුන අර මේකෙන්නේ වැලිගොව්වෙක් අපෝ කිලෝ 100ක් විතර අම්මෝ මරුවාත හලෝ ළමයිනේ ඔන්න අද අපි ඇවිල්ලා ඉන්නවා වීඩියෝ එකකට කොට දවසකට පස්සේ අද අපි යන්නේ තෙප්පිලි අල්ලන්න මම නම් තන දන්නේ නැහැ පොඩි මෑන් කිව්වා සුපිරි තැනක් තියෙනවා එතන අනිවාර්යෙන් මාළු අදිනවා කියලා මොකද එයයි අයියයි අල්ලලා තිබුණා ඉතින් අපි තීරණය කෙරුවා පොඩි මෑන්ගේ ප්ලේස් එකට ගිහිල්ලා තෙප්පිලි අල්ලන්න කියලා ගොඩ දවසකින් අපිට වීඩියෝ එකක් දාන්න බැරි වුණා තිබුණ වැඩත් එක්ක ඉතින් මේ බලමු පොඩි වැහි පොදයකුත් ගියා දැන් නම් අහස සම්පූර්ණයෙන්ම ක්ලියර් වෙලා තියෙනවා අපේ වැඩේට හොඳටම තියෙනවා බලමු එහෙනම් අපි අද අපේ වීඩියෝ එකේ මොකද වෙන්නේ අපිට තෙප්පිලි අල්ලගන්න පුළුවන් වෙයිද කියලා මොකද පොඩි මෑන් කියලා කෙලින්ම මේ රෙකමන්ඩ් කරලා තියෙන මෙතන සුපිරිම ප්ලේස් එකක් අනිවාර්යයෙන්ම තෙප්පිලි වදිනවාමයි කියලා ඉතින් අපි ගිහලා බලමු මේ ලොකේෂන් එකට අපිට කියන විදිහට තෙප්පිලි අල්ලගන්න පුළුවන් වෙයිද කියලා අම්මට සිරි මේකම හෙන කැලෑවක් නේ සුපිරිට දිනා යකෝ මේ කිඹුල්ලු ඉන්නවත් දන්නෙත් නැහැ මේක ඇතුලේ මේ බුදු අම්මෝ යන්න බෑ මේ මොකද්ද මේ ගලක් නේ ඒ රෙයි දන්නෙත් නැහැ මෙතන එරෙන්න ෂුවර්ද සම්මට සිරි ෂා මරු ප්ලේස් එක ගන්න මෙතන මාළු වදිනා අම්මට සිරි සුපිරි පට්ට ප්ලේස් එකක් නේ මෙතන මෙතන අල්ලන්නේ මෙතන තර වා කිව්වේ එදා ඇවිල්ලා කිලෝ කීයද මන්ද නැල්ලුවා කියලා කිලෝ දෙකක් ඇල්ලුවා මොකද තිලාපි මරු අල්ලමු එනවා අයියෝ ඇද්දා අයියෝ මොකද උනේ පණුව කාලා අයියෝ අපරාධේ දැන් එපා වෙලා ඉන්නේ යාළුවනේ මේ අපි මෙතෙන්ට ආවේ 12යි කාලට නෑ 12:40ට විතර ආවේ දැන් වෙලාව හවස 3ටත් ළඟයි මේ වෙනකන් කිසිම මාළුවෙක් වැදුන්නේ නෑ ඇදගෙන යනවා මාළු ඉන්නවා ඇදගෙන යනවා හැබැයි මේ තාම කිසිම මාළුවෙක් වැදුන්නේ නෑ මාර අවුල දැන් මේ මෙතන අපි ගල උඩ ඉඳගෙන ඉන්නේ ගලත් රත් වෙලා අනික මේ ගල උඩ ඉඳගෙන ඉඳලා දැන් පස් අතරි දෙනවා ඊට පස්සේ කොන්ද අතරි දෙනවා අනික හොඳම කතන්දරේ තමයි මේ අපි වතුර බෝතලයක්වත් ගෙනාවේ නැහැ දැන් පට්ට විතර වතුර තිබයි තොල්ලේම වේලිලා තියෙන්නේ මේ හුලකත් මෙතන වැඩි හින්දා අනික තව ප්‍රශ්නකුත් තියෙනවා ඒ මොකද්ද පණුව කේස් එකක් අම්මට පණුව මදි කේස් එකක් තියෙනවා අන්න ඒක තමයි මාරම් කේස් ඔව් දැන් අපි මේ අනික හුලකත් එක්ක හැම ගියා වැඩිනේ ඔව් ගොඩක් මාළු මේ ඇදගෙන ගිහිල්ලා අපි මෙයා අර ගස්සල ඉවරලා බලනකොට පණුව නැහැ හැම කාලා ඉතින් මේ අනික අපි ගෙනාවෙත් හරිම පොඩි හැම ප්‍රමාණයක් ගෙනාවේ මම තමයි කිව්වේ ඕන්නේ ඔය ඇති කියලා දැන් මාර ප්‍රශ්නයකට මුහුණ දීලා තින්නේ මාර අර්බුදයකට මොකද්ද අපි මේ ඊළඟට කරන්න කියලා මොකද දැන් හවස 3යි ගානකුත් වෙලා තියෙන්නේ මේ තාම කිසිම එක මාළුවෙක් තල්ල ගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ තාම
අපි ආවේ දැන් 12 ගානට ආවේ දැන් අඩුම මාළු 6-7 දෙනෙක්වත් අල්ලගන්න පුළුවන් වෙයි කියලා හිතුවලා. මොකද අපි හවස් වෙන්න කලින් යන්නත් ඕනේ. මොකද මේ කැලෑවක් අස්සනේ අපි ඉන්නේ දැන්. මෙයාට රලියනවත් දන්නෙත් නැහැ හවස් වෙද්දි කොහොම වෙද්ද දන්නේ නැහැ. ඉතින් මේ දැන් ලොකු මරුබුදේ තමයි ඉතින් ඕක. මේ බලමු ඉතින් මොකද්ද වෙන්නේ කියලා. මේ සමහරවිට අපිට හිස් අතින් ගෙදර යන්න වෙයිද කියලා දන්නෙත් නැහැ මේ යන විදිහට. මම දැන් අර මුලින් එද්දි ලොකු බලාපොරොත්තුවක් තිබුණා අල්ලගන්න පුළුවන් කියලා මාළු ටිකක්. හැබැයි දැන් යනකොට මාළු අහුවේද නැති වෙයිද කියලා හිතා ගන්න බෑ. මේ යන විදිහට නම් ලොකු බලාපොරොත්තු අම්මට සිරි. මොකෙද ලොකු බාණ්ඩයක් නේ? මොකෙක් හරි ලොකු එකෙක් ගහිලා ගියා මෙතන. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. අනික තමයි අපි මේ මං හිතන්නේ අපි මීටර් 500ක් විතර 500කට කිලෝමීටරයක් වගේ ඒ වගේ කිට්ටු වෙන ගාන ඇතුළට පයින් ඇවිල්ලා ඉන්නේ. දැන් දවල්ට කාලත් නැහැ. වතුරත් නැහැ. දැන් ආයි යනවා කියන්නේ අම්මෝ හිතා ගන්න බෑ ඒක. දැන් බඩගිනි දෙන්නම කාලා නැහැ දවල්ට. දෙන්නම කාලා නැහැ. අපි ආවේ ඇත්තටම මාළු ටික අල්ලගෙන ඉවරලා දවල්ට කන්න ගෙදර යනවා කියලා. දැන් අවසානයේට මේ මාළුත් නැහැ. වතුරත් නැහැ. පට්ට බඩගිනි ආයි යන්න ගියපුවම තමයි කියාගන්න බෑ ඉතින් මොකක් වෙයිද කියලා. දෙතුන්යි යල්නවා ගලේසි නෑනේ. මේ ගානේ කුණ ගත්තේ කල්ලන්නත් ගොඩක් අමාරුයි. අද හුළඟ වැඩි වගේනේ. කුණක වැඩි. ඔව්. ඒ නිසා මාළු ටිකක් හොරයි. හොර නිසා මාළු වදින්නේ නැහැ. ඇයි මේ හුළඟ වැඩි වුණාම මේ මාළු හොර වෙන්නේ? ඒ කියන්නේ පියා දිනවා හොයන්න බෑනේ. හුළඟට ගැස්සෙන හින්දා. ඉවසීම තියෙන්නත් ඕනේ මාළු අල්ලන්න. ගානක බලාගෙන ඉන්න ඕනනේ. දෙතුන් අය ඉතින් දෙතුන් ගාන එක සැරේම එවුනවනේ. ඔව් අනික අපි කාස්ට්නේ කරන්නේ. මේක එහෙම නෙමෙයි ඉවසීම තිබිලා හිමින් අල්ලන්න. අනික වදින්න නැත් දවසක් තියෙනවා. ඒවා බය වෙන්න තින්නකනේ මං කොහොම හරි මැච් එකක් ගහලා මාළු ටිකක් අල්ලා දෙන්න. අනික මන්න එකනායි අන්න ඒක තමයි ලොකු මාළු. ඒ නිසා මං ඔයාලට මාළු ටිකක් අල්ලා දෙන්න. බලමු එනන්නේ. තාම වෙලා තියෙනවනේ. තාම වෙලත් අනික තියෙනවා. ඔව්. ඉතින් තියෙන්නේ. ඔය ඉන්න පණු ටිකෙන් අපිට ගේම ගහන්න පුළුවන් වෙයිද? එහෙනම් බලමුකනේ. අපිට මේ 4 වගේ වෙනකන් හිටියොත් ඇති වෙන්නේ නේ. මොකද යන්නත් බැබි දැන්. ඒ වෙලාව වෙනකන් හිටියොත් ඇති වෙන්නේ. ඔව් යන්නත් අනික භාගයක් විතර සාමාන්‍ය යනවා. ඕන්න වැදුනා. සුපරේ. අම්මා. මූ තමයි ඇදගෙන ගියේ නේ. අම්මට සිරි. මරු. අවසානයේ අහුණ ඇදගෙන ගිහිල්ලා. ඇදුනා. නියම අපෝ. මොකද කොහේ? කියලා අම්මෝ මොකද වැදුනා මේකෙන්නේ? වැලිගොව් එක අපෝ. දැන් ඩාටා මාළුවක් කිලෝ 100ක් විතර. අම්මෝ මරුවාත. නියමයි සුපිරි. තව පොඩි එහා පැත්තට යටිනවා. මං හිතුවේ එහා පැත්තට ගියා කියලා. තව පොඩි අම්බෝ. අයියෝ මොකක්ද උනේ? වැදුනා සුපිරි එකේ ඈ උනා සාමාන්‍ය ලොකු ටිකක් නේ අම්මෝ. වැදුනා සුපිරි අඩෝ ලොකු එකක් නේ. තරමක ලොකු එකේ ගැලවෙයි. මාළු වදින්න අද කලින් ආවා ඉතින් සාමාන්‍ය දැක්කත් ආවා. ඔව්. ඒ නිසා කන්න කොටන බැරි කියලා අපි ටිකක් කලින් ආවා. වැදුනා. අපෝ මොකෙද්ද? බට්ටෙද්ද? යාළුවනේ අද ඉතින් ඔන්න මේ මාළු ටික තමයි අල්ලගන්න පුළුවන් උනේ. මේ ඉන්නේ. මොනුත් මේ ලොකු මාළු නෙමේ පොඩි මාළු 4 දෙනෙක්. අල්ලන්න පුළුවන්. අපි ඉතින් හිතාගෙන ආවේ මේ ලොකු මාළු කීප දෙනෙක් අල්ලනවා කියලා. ඒක තමයි
ගොඩක් කුණක සැර නිසා තමයි අල්ලන්න බැරි වුනේ. බැරි වුණේ නේ. අද මාර උලංගක් තියෙනවා. අල්ලන්න තිබ්බා. කුණක සැර අනික ඉතියා ඇද්දත් හොයන්න බෑ. ඉතියා පාවෙන යනවා වගේනේ. ඉතියා හොයන්න අමාරුයි. දැන් ඔයාලට මේ වීඩියෝ එක වුණත් ඇහෙනවා ඇති හුළඟේ සද්දේ කොච්චර හුළඟක් තියෙනවද කියලා. මේ වතුරේ පැල්ල ගහනවා නිකන් මුහුදක වගේ. අන්න ඒකනේ. ඒ නිසා ඉතියා ඇද්දත් හොයන්න බෑ. ඒක නිසා පණුව ඇවිල්ලා කාලේ යනවා. කාලේ යනවානේ. ඒක තමයි ගොඩක් කියලා අපිට උනේ. අර අතන දැන් සමහර කියලාට අපි අදින ඇදලා බලනකොට පණුව නැහැ. හුළඟේ ඉඳලා. ඉතින් ඔහොම තමයි අද දවසේ අපි ගෙවුනේ. අපි මුලින්ම 12යි ගානට විතර ආවේ හිතාගෙන ආවේ මාළු ටික අල්ල ගන්න පුළුවන් වෙයි කියලා. පානු ටික කොටාගෙන මාළු අපි ටාගට් කරගෙන ආවේ අඩුම මාළු 6-7 දෙනෙක්වත් අල්ලගන්න පුළුවන් වෙයි කියලා. හිතපු නැති විදිහට අද හුළඟ ගොඩක් වැඩිලා තිබුණා. මොකද වහින්නත් වගේ තිබුණා. හුළඟ ගොඩක් වැඩිලා තිබුණා. ඉතින් මේ හුළඟත් එක්ක අපිට මාළු අල්ලගන්න බැරි වුණා. අපිට අපි වැරදුන තමයි අපි ආවේ දවල් 12ට විතර 12:40ට විතර ආවේ. 12:40ට විතර ආවේ මොකද අපිට හවසට තව පොඩි වැඩ වගේක් තිබුණා. ඉතින් මේ මම කිව්වා වේලාසනම අපි ගිහිල්ලා මාළු ටික අල්ලගෙන එමු කියලා. මේ ඉතින් අපි වැඩි මම පණුව ගෙනාවෙත් නෑ, මම ගෙනාවේ නෑ වැඩිපුර. අනික වතුර බෝතලයක් ගෙනාවෙත් නෑ වතුර ටිකක්වත් බොන්න. ඉතින් දැන් අපි බඩගින්න ඉඳලා ඔක්කොම කරලා අවසානයට අහුන්නේ අපිට මාළු 4 දෙනෙක් වගේ වුණේ. 4 දෙනෙක් පොඩි උන් 4 දෙනෙක් අහුනේ. අවසාන ඉතින් ඔහොම තමයි. මාළු හිතාගෙන ප්‍රමාණය අහුනේ නැහැ. හිතන අපු සයිස් එකෙන් අහුනේ නැහැ. ඉතින් ඔහොම තමයි මේ අපේ ඊළඟ වීඩියෝ එක අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා මාළු අල්ලලා උයන එකක්. ඒ කියන්නේ කැච් ඇන්ඩ් කුක් ටයිප් එකේ වීඩියෝ එකක් කරන්න. එහෙම නැතුනොත් අපි බලමු මාළු ටිකක් අරගෙන හරි මේ වගේ ප්ලේස් එකට ඇවිල්ලා මේ ගලක් තියෙන ප්ලේස් එකට ඇවිල්ලා අපි මාළුවෙක් උයාගෙන කන වීඩියෝ එකක් වගේ අපි බලමු ඊළඟ වීඩියෝ එක. ඔයාලා ඉතින් අනිවාර්යයෙන්ම subscribe කරලා නැති අය subscribe කරන්න මතක් කරලා subscribe කරලා අර ඊට හැබැයි තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරලා ඒකේ all දාන්න notification all දාගන්න. එතකොට තමයි ටග් ගාලා වීඩියෝ එකක් අපි දාපුවම ඔයාලට එන්නේ. ඉතින් මේ ඊළඟ වීඩියෝ එකෙන් එනවා අපි හම්බෙමු. අනිවාර්යෙන් අපි ඊළඟ වීඩියෝ එක catch and cook type එකේ එකක් අරගෙන එන්න. එහෙනම් අද අපි මෙතන සමු ගන්නවා. බලපු හැමෝටම බොහොම ස්තුතියි. හැමෝටම ජය වේවා.